දරුවෙකුගේ පෞෂ සංවර්ධනය කියන්නේ ඊටම වැදගත් කාරණාවක්. දරුවෙකුට තනිවම දෙයක් සිදු කර ගැනීමට හැකි අවස්ථාවේ සිටම දරුවාගේ පෞෂ සංවර්ධනය ආරම්භ වෙනවා. වයස අවුරුදු 3ත් 5ත් අතර කාල සීමාව කියන්නේ දරුවෙකුගේ පෞෂ සංවර්ධනය ශීඝ්‍රයෙන් සිදුවන කාල සීමාව. මේ කාල සීමාව තුළදී දරුවන්ව සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් පෝෂණය කරනවා සේම දරුවාගේ පෞෂ සංවර්ධනයට දෙමව්පියන් වශයෙන් ඔබ දායකත්වය ලබා දිය යුතුයි. කොහොමද දරුවාගේ පෞෂ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්නේ? ඔයාට පුළුවන් මෙන්න මේ කාරණා ඔස්සේ දරුවාගේ පෞෂ සංවර්ධනයට දායකත්වය ලබා දෙන්න. දරුවාට හැකි තමාගේ කටයුතු කර ගැනීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න. උදාහරණ වශයෙන් ඇඳුම් ඇඳීමට, ස්නානය කිරීමට, සපත්තු දැමීමට දරුවාට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න. ඔබ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් පිටුපසින් සිටින්න. දරුවාගේ ක්‍රියාකාරකම් අගය කරන්න. වැරදුණු විටදී නැවත උත්සාහ කරන්න දරුවාව පොළඹවන්න. දරුවාගේ වයස කොපමණ වුවද දරුවාට ගරු කරන්න. දරුවාගේ හැඟීම් හා අදහස් වලට සවන් දෙන්න. බුද්ධිමත් දෙමව්පියෙකු වශයෙන් ඔබ දරුවාගේ පෞෂ සංවර්ධනය වීමට, ආත්මාභිමානය ගොඩනැගීමට හා ඔරොත්තු දීමේ හැකියාව නන්වාලීමට දරුවාට පිටුව හලක්වන්න.